හොඳයි සාදුකාරයක් පවත්වමු. සීල සමාදානයට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් නවංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තෙරුවන් සරණයි. අවසරයි පෙරදිනිය සුගෝදරාරාම මහා විහාරාධිපති ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රමුඛ විහාරවාසී පූජනීය ස්වාමීන් වහන්සේ පූජනීය මෙහෙණින් වහන්සේ කල්යාණ මිත්‍ර පින්වත්නි, වෙසක් සතිය නිමිති කරගෙන සුබෝධාරාම මහා විහාරස්ථානයේ පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ඇහුම්කන් දෙන්න අපි මේ සූදානම් වෙන්නේ. මේ මොහොතේ සුභාරතී ධම්ම මණ්ඩපයට එකතු වී සිටින පින්වත් ඔබත්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී සිටින පින්වත් ඔබ හැම දෙනාමත් හෝරාවක පමණ කාලයක් මේ ධර්මානුශාසනාවට හොඳින් ශ්‍රවණය කරන්න අදිෂ්ඨාන කරගන්න. සිහිය හෙවත් අවධානය මේ කෙරෙහිම පවත්ව ගන්න. එහෙම කරලා මේ කියන කරුණු හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එහෙම අවබෝධ කරගත්තොත් ඔබට ඒ මතක හිටීවි. එවිට ඒ දහම යම් අවස්ථාවක ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි. වෙසක් ගැන අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. වෙසක් පෝය සහ වෙසක් පෝය ආසන්නයේ සතියක විතර කාලයක් විශේෂ දේශනා, විශේෂ සාකච්ඡා, ධර්මයේ පැත්තෙන් විශේෂ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, දහම් පුහුණු වැඩසටහන්, ඒ වගේම ආමිෂ පැත්තට බරව යන යම් යම් දේවල්, සැරසිලි, දන්සැල් ආදී දේවල්, තොරණ මැනි දේවලුත් කෙරෙනවා. ඉතින් මේවා මේ දෙපැත්තක් තියෙනවා ඇත්තටම, ප්‍රතිපත්ති සහ ආමිෂ කියලා. අපි පොඩ්ඩක් මේ කාරණෙත් අවධානයට ගන්න එක හොඳයි. මේ ආමිෂ සහ ප්‍රතිපත්ති කියලා දෙකක් අපේ ශාසනය උගන්වනවා. ආමිෂ කියන්නේ මිනිස්යන්ට ජීවත් වෙන්න උවමනා කරන දේවල්. අපේ ජීවිතේ වඩාත් සුව පහසුව, නිරෝගීව, ශක්තිමත්ව පවත්ව ගන්න අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒවට කියන්නේ ආමිෂ කියලා. ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් මූලිකයි. ඊළඟට මේවට අදාළ භාණ්ඩ හා සේවා, ඒව තමයි ආමිෂ කියන්නේ බුදුදහමේ. එතකොට ඉතින් මිනිස්සු බැලුවොත් මේ ආමිෂ එක්ක තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. ජීවන අරගලය, ජීවත් වීමේ අරගලය ඇතුලේ මේ එකතු කරන්නේ, රැස් කරන්නේ, උපයා සපයා ගන්නේ, තනන්නේ, වඩන්නේ, ගොඩනගා ගන්නේ, දියුණු කරන්නේ මොනවද? ආමිෂ. වෙන දෙයක් නෙමෙයි. එතකොට පටිපත්ති, ප්‍රතිපත්ති කියන්නේ මොකද්ද? ඒක ආමිෂයෙන් තොර දෙයක් නෙවෙයි. අපිට ආමිෂයෙන් තොරව ප්‍රතිපත්තියක් ගැන කතා කරන්න බෑ. දැන් මේ ආමිෂ කියන දේ අපි උපයනකොට, උපයා සපයා ගන්නවා කියලා දෙයක් තියෙනවනේ නේ. ඔය හැම දෙයක්ම අපි උපයා සපයා ගන්නවා. පැවිදි වුණත් අපි එහෙමයි.
ගිහි වුණත් එහෙමයි උපයාස අපයා ගන්න. අන්න එතෙන්ට ප්‍රතිපත්තියක් තියෙනවා. ආමිෂයේ උපයාස අපයා ගන්නකොට ඒවා ඉතින් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. සේදාවක් කිත්තේහි බාහා බල පරිචිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. අන්න ප්‍රතිපත්තිය. ඒ මොහොකට අදාළවද? ආමිෂයට අදාළව. අපි කැම ටික හදාගත්තත්, ඇඳුම හදාගත්තත්, නිවස හදාගත්තත්, බේත් ටික ගත්තත්, වෙන මොන හරි ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් ගත්තත්, උපකරණයක් මෙවලමක් ගත්තත්, අරක තමයි ප්‍රතිපත්තිය. සේදාවක් කිත්තේහි බාහා බල පරිචිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි. නේ? අන්න පටිපදාව. ඒතර ආමිෂයෙන් තොරව අපිට ප්‍රතිපත්තියක් ගැන කතා කරන්න බෑ. ඊළඟට උපයාස අපයා ගන්න විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අපිට. උපයාස අපයා ගත්ත දේ ඊළඟට තියෙන්නේ ආරක්ක සුරක්ෂණය. රැක ගන්න ඕන. ආරක්ක සම්පදා. අන්න ප්‍රතිපත්තිය. කාගෙන්ද මේවා අපි රැක ගන්න ඕන? හොර හතුරන්ගෙන්. සමහර විට සමාජයේ කවදත් හොරු ඉන්නවා. සොරකම් කරන අය ඉන්නවනේ. කොච්චර සුරක්ෂණ රැකවරණ කරත් සොර සතුරන්ට ගොදුරු වෙනවා. ඊළඟට සෝබාදහමට සමහර විට සෝබාදහමෙන් නැති නාස්ති වෙන්න විනාශ වෙන්න පුළුවන්. එහෙමත් වෙනවා. ඊළඟට මේ උපයාස අපයා ගත්ත දේ හරියට පරිහරණය කරන්න දන්නේ නැති අය අතින් ඒවා විනාශ වෙනවා. එතකොට ඒවා ආරක්ෂා කරගන්න. අන්න පටිපදාව සුරක්ෂණයට අදාළ ප්‍රතිපදාව. ඊළඟට සුරක්ෂණය ළඟට තියෙන්නේ ආයෝජනය. බුදුහාමුදුරන්ගේ දේශනා ඊළඟට තියෙන්නේ ආයෝජනය. මොකද්ද ආයෝජනය කියන්නේ? අපිට ජීවිතේ ජීවත් වෙනකන් අපිට මේවා නැවත නැවත අවශ්‍යයි. ගියක් නම් සමහරට මුළු ජීවිත කාලයටම එකක් ඇති. ආයි හදන්න ඕනේ නැහැ. ඒ උනාට ඇඳුම් එකක් ඇද්ද ජීවිත කාලෙටම? නෑ, ආයි ඇඳුම් ගන්න වෙනවා. කෑම එකක් කාලෙද්ද ජීවිත කාලෙටම මදි. ආයි කෑම කන්න වෙනවා. බෙහෙත් එකක් ඇද්ද එක සැරයක් මදි. ලෙඩ හැදෙන වාරයක් පාසා බෙහෙත් ගන්න වෙනවා. එහෙනම් නැවත නැවත අවශ්‍යයි අපේ දී පැවැත්මට. නැවත නැවත මේවා අවශ්‍ය නම් ආමිෂ සම්පාදනය කරගන්න අපිට ආයෝජනයක් කරන්න වෙනවා. ආයෝජනයක් නොකර කවදාවත් නැවත උපයා ගන්න බෑ. නේ? අපි පොල් ගහක් හිටෙව්වොත් ඒ පොල් ගහ සදාකාලික නෑනේ. ඒක හැදිලා පොල් හැදිලා කාලෙකින් මැරිලා යනවා. ඉතින් ආයි පොල් ගහක් හිටවන්න එපා. පොල් ඕන නන්නේ. මේ සරල කාරණා මේවා. ඕක තමයි බුදුහාමුදුරු ගන්නන ආයෝජනය. ආයෝජනයටත් පටිපදාවක් තියෙන ප්‍රතිපත්තිය. ඒක පරිස්සමෙන් තමන්ගේ ධනය තමන්ගේ භෝග නොනැසෙන විදිහට ආයෝජනය කරන්න. එතනක් තියෙන සුරක්ෂණය. තමන්ට හොඳට ආපහු ලැබෙන විදිහට ආයෝජනය කරන්න. ඊළඟ පියවර වෙන්නේ හතරවෙනි පියවර තමයි පරිභෝජනය. ආමිෂ. මේ කතා කරන්නේ ආමිෂ ගැන. ආමිෂ පරිභෝජනය. පරිභෝජනයේදී ප්‍රතිපදාවක් තියෙනවා. අර පිරිමැස්මෙන් නැති නාස්ති නොවන විදිහට අත්‍යවශ්‍ය දෙයට විතරක් අපි මේවා උපයාස අපයා ගත්ත දේ භාවිතා කරන්න. නේ? එතනත් පටිපදාවක් තියෙන යටින්. පරිභෝජනයේදී ඊළඟ කාරණේ ඉතිරි කිරීම. ඉතිරි කිරීමකුත් තියෙන්න ඕන. මොකද හේතුව? ආපදාසු භවිස්සති. ආපදා වෙනවයි කියන එක කොයි වෙලාවෙ වෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඒවා ඉතින් මේ අනිත්‍යතාවයට අනුව සිද්ධ වෙන දේවල් නේ. ආපදා කියන ඒවා ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක ලෙඩක් රෝගයක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. ස්වභාවික විපත්‍යක්, ස්වභාවික කාලගුණ දේශගුණයන් වෙනස්කම් නිසා වෙන්න පුළුවන්. එහෙනම් ඉතිරි කළක් තියෙනවා. ඔන්න බලන්න ආමිෂ වලට අදාළව බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්තිය. ආමිෂ වලින් තොරව ප්‍රතිපත්තියක් ගැන අපිට කතා කරන්න බෑ. ඉතින් බුදුදහමේ ආමිෂ ප්‍රතිපත්ති දෙකම කතා වෙනවා. ඉතින් ඕක තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ආමිෂ සහ ප්‍රතිපත්ති.
ඉතින් අපි වෙසක් පොයට අපි කරන කියන දේවල් ගැන ටිකක් නුවණින් හිතලා බලන්න වෙනවා. අපි මේවා මේ ආමිෂ පූජාද ප්‍රතිපත්ති පූජාද මේ කරන්නේ කරන දේවල් ඇත්තටම දහමට අනුව කරනවද කියලා අපිම විමසා බලන්න වෙනවා. මොකද කරන්නේ අපිනේ වෙන කවුරුත් නෙවෙයි නේ. බෞද්ධ සමාජයේ ඇත්තම තමයි බුදුදහමේ බෞද්ධ කටයුතු මේ කරන්නේ. මේවා රාජ්‍ය මට්ටමින් රාජ්‍ය අනුග්‍රහයනොත් කෙරෙනවා. මහ පොදු මහ ජනතාවත් කරනවා. අපි කොච්චර අවබෝධයෙන් යුතුව මේ ආමිෂ කියන ඒවා පරිහරණය කරනවද පාවිච්චි කරනවද? පරිභෝජනය කියන කොටස හරි වැදගත්. පරිභෝජනය නොකර බෑ. අපි ආමිෂ තියෙන්නේ පරිභෝජනය කරන්න තමයි. උපයාස අපයා ගන්න පරිහරණය කරන්න වෙන දෙයකට නෙමෙයි. හැබැයි ඒක අවශ්‍ය දෙයටද අපි පරිභෝජනය පරිහරණය කරන්නේ යොදන්නේ භාවිතා කරන්නේ. මෙන්න මේවා ගැන ටිකක් හිතලා බලන්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන සිහි කරන කාලේ අපිට වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝ යම්කිසි ප්‍රතිපත්තියක් අපිට කියලා තියෙනවා. මේ ප්‍රතිපත්තිය හොඳට මතක් කරලා මේ ප්‍රතිපත්ති පූජාව කරන එක. මේ ප්‍රතිපත්තියෙන් යුතුව ආමිෂේ පරිහරණය කිරීම. දැන් මේ ආමිෂෙන් තොරව ප්‍රතිපත්ති පූජාවක් කරන්න බෑ. ප්‍රතිපත්තිය හැම විටම දේශනා කරලා තියෙන්නේ ආමිෂයට අදාළව. හොඳට කල්පනා කරලා බලන්න. ප්‍රතිපත්තියක් ඕනම එකක් ගත්තොත් ඒක ආමිෂයට අදාළව තියෙන. දැන් උදාහරණයක් ඇටියට අපේ බුදුදහමේ මූලික ඉගැන්වීම චතුසත්‍යනේ. දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මේ සමස්ත දර්ශනයේ හකුලවල තියෙන කාරණා හතරනේ ඔය. දැන් මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඕනම ක්ෂේත්‍රයකට අදාළව ඒක ආර්ථික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, සමාජ සම්බන්ධතාව වෙන්න පුළුවන්, පරිසරය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමික ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. ඕනම ක්ෂේත්‍රයකට අදාළ ගැටලු පවතින ගැටලු සහ ඉදිරියේදී පැන නැගිය හැකි ගැටලු දුක්ඛ කියන්නේ. ඕනම ක්ෂේත්‍රයක ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේම මතුවට ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒක තමයි දුක්ඛාරය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ. සමුදය ආර්ය සත්‍යයේදී කියන මේ ගැටලු නිර්මාණය වෙන්නේ හේතු තියෙනවා. සහේතුකයි, සප්‍රත්‍යයි. හේතුප්‍රත්‍ය සහිතයි ඕනම ගැටලුවක්. ඒක ඇති වෙන්න පවතින හේතු තියෙනවා. එතකොට අපි හේතු හොයාගත්තම අපිට ඒ හේතු ඉවත් කරලා ගැටලුව නිමා කරන්න පුළුවන්. ඒක තමයි නිරෝධ කියන්නේ. නිරෝධ කියන්නේ ඒක. ගැටලුව නිමා කිරීම. පවතින ගැටලුව සහ මතුවට එවැනි ගැටලුවක් නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ අහුරා තැබීම. නිරෝධෝ. ඉතින් ඕකට මාර්ගයක් ක්‍රමයක් වැඩපිළිවෙලකුත් ඕනනේ. ඒක නිසා තමයි හතරවෙනි ආර්ය සත්‍යයක් දේශනා කරලා තියෙන්නේ මාර්ග සත්‍ය. ඔය තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. ඉතින් ඔය අපේ ජීවිතවල ප්‍රශ්න නිරවුල් කරගන්නනේ ඔක තියෙන්නේ වෙන දෙයකට නෙවෙයි. මේක ඊටාම විශිෂ්ට ගණේ අනුත්තර සුපිරි න්‍යායක්. හැබැයි න්‍යාය අපිට භාවිතයට ගන්න කොච්චර පුළුවන්ද කියන කාරණේ. කොච්චර පුළුවන්ද කියන කාරණේ. ඒකයි. හොඳයි ඔය කාරණේ මම විශේෂයෙන් මතක් කළේ අපි මේ වෙසක් සමයේ අපි කොච්චර දුරට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම න්‍යායට අනුව කටයුතු කරනවද කියලා අපිම හිතලා බලන්න. අපි කාටවත් ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ. අපිමනේ මේවා කරන්නේ. නේ? ඒක නිසා හිතලා බලන්න. අනිත් අයට පුළුවන් විදියට අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒවට කියලා දෙන්න ආදරෙන් කරුණාවෙන්. මේක මෙහෙම කළොත් හොඳයි කියලා. ඒක තමයි ක්‍රමය. වෙසක් සැරසිලි අවසන් වුණායින් පස්සේ ලංකාවේ පරිසරයට පොලිතින් ටොං ගානක් එකතු වෙනවා.
එතකොට අපිට බැරිද වෙසක් සැරසිල්ල පොලිතින් වලින් තොරව කරන්න? උත්සාහ කරලා බැලුවොත් දැන් අපේ තියෙන සම්මා වායාමයේ කියලා දෙයක් නේ. නිවන් මාර්ගයද උගන්වනව නේද? සම්මා වායාම කියන්නේ මොකද්ද? යහපත් පැත්තට දරන ප්‍රයත්නය, උත්සාහය. මේකෙන් කියන්නේ සැරසිල්ල කරන්න එපා කියලා නෙවෙයි. සැරසිල්ල කරන්න. ඒකෙන් පරිසරයට හානියක් නොවන විදියට සැරසිල්ල කරන්න උත්සාහ කිරීම අන්න සම්මා වායාමයේ. එහෙම උත්සාහ කළා බලන්න. තවමත් සමහර විට ඔබ සැරසිලි ආදී දේවල් නොකළ වෙන්න පුළුවන්. ඔබ හදලා තියෙන වෙසක් කූඩුව එළියේ එල්ලන්න ඕනකම නිසානේ පොලිතින් එකක් දාන්නේ. එළියෙම එල්ලන්න ඕනේ නැහැ. බුදුහාමුදුරු වෙනුවෙන් හදපු වෙසක් කූඩුව කාටවත් පෙන්වන්න නෙවෙයිනේ. මේ හැදුවේ කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරු වෙනුවෙන්. එහෙනම් ඒක අපේ නිවසේ ඇතුලේ නොතෙමෙන තැනක. මේ කාටවත් පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. උන්වහන්සේ වෙනුවෙන් මේ කූඩුවක් මොකක් හරි අපි සැරසෙල්ලක් කරන්නේ නේ. එහෙනම් ඕක කාට හරි පෙන්වන්න ඕනකම නිසා මොකක් හරි වෙන්නේ නැති හදපු කූඩුව ගිහිල්ලා පාරේ එල්ලන්නේ. පාරවල් දිගට එල්ලන්නේ නේ. නෑ. ඒක කොහේ හරි තැනක තමන්ගේ නිවසේ විශේෂ මොකක් හරි දෙයක් පහනක් පත්තු කර. ඕනනම් අපි පහනක් පත්තු කරනවා කියලා හිතමු. ඉටිපන්දමක් දැල්වනවා කියලා හිතමු. වෙසක් කූඩුවක් එල්ලනවා කියලා හිතමු. පරිසරයට හිත අහිතක් නොවන විදියට බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව මොකද්ද? අපි හිතන්නේ බුදුහාමුදුර හැම එකම එපා කියපු කෙනෙක් කියලානේ. එහෙමනේ හුඟක් අය හිතන්නේ නේ. නෑ. බුදුහාමුදුරු වැඩිපුර කියලා තියෙන්නේ හරියට කරන්න කියලා. ඔය ශික්ෂාපදවල තියෙනව නේද කොටස් දෙකක්. වේරමණී සික්ඛා පදං. හැම පදයකම තියෙන කොටස් දෙකක්. වේරමණී කොටසයි සික්ඛා කොටසයි. වේරමණී කියන්නේ නොකර හරින කොටස. අතහැර දමන කොටස. සික්ඛා කියන්නේ කරන කොටස. හැබැයි කරන්නේ Tamanට අනුන්ට ලෝකයට පරිසරයට අහිතක් නොවන විදියට. මිනිස්යන්ට ඕක කරන්න පුළුවන්. මිනිස්යන්ට පුළුවන් අහිත කර දේ අඳුන ගන්න. අඳුනගෙන අත්හැරලා දාන්න පුළුවන්. ඒක අතාරින්න පුළුවන්. හැබැයි ඒකට වායාමයේ තියෙනවා ප්‍රඥාව තියෙනවානේ. හිත හදා ගන්නත් ඕන. ඊට පස්සේ කරන දේ ඒක අපිට පුළුවන්කම තියෙනවා අර බුදුහාමුදුරන්ගේ පටිපදාවට අනුව මේ වත්තව්‍යාබාධය සංවත්තේ තමන්ට හිතක් නොවන විදියට නපරව්‍යාබාධය සංවත්තේ අනුන්ට හිතක් නොවන විදියට න උභයව්‍යාබාධය සංවත්තේ තමන් අනුන් ඇතුළු කිසිදු පාර්ශවයකට අයහපතක් නොවන විදියට ඕක කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙනම් අපි උත්සාහ කරමු අදිෂ්ඨාන කරගමු මේ වෙසක් සමය කරන හැම දෙයක්ම බුදුහාමුදුරු ගන්නපු පටිපදාවට අනුව පටිපත්ති පූජාව කෙරෙන විදිහට ආමිෂය කරමු. ඒ කියන්නේ ආමිෂයේ පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය නොකඩා ආමිෂය කරන එක තමයි මේ ආමිෂ පූජාව කියලා කියන්නේ. උගාක් ඒවයි ප්‍රතිපත්තිය කැඩිලා ආමිෂය කෙරෙනවා. ප්‍රතිපත්තිය කැඩෙනවා. ඉතින් එහෙම නැතුව කරන එක තමයි මේ පූජාව. එතකොට ආමිෂයත් කෙරෙනවා ප්‍රතිපත්තියත් කෙරෙනවා. මම ඔය එක පොඩි කාරණයක් කිව්වේ. ඒව ඇත්ත හිතලා බලන්න හැමෝම මොකක් හරි සැරසිල්ලක් කරනවා තමන්ගේ නිවසේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන්නේ. සුවිශේෂ මොකක් හරි සැරසිල්ලක් කරන. ඒක කරන්න. හැබැයි ඒක ප්‍රතිපත්තිය නොකඩෙන විදිහට කරන්න. හුඟාක්ම වැදගත් අපේ පරිසරය.
මේ එකතු වෙන පොලිතින් හරහා විශාල පරිසර හානියක් රෝග බෝවීමක් සිද්ධ වෙනවා ලංකාවේ. ලංකාවේ පරිසරය ගැන මනුෂ්‍යයන්ට ලාංකිකයන්ට තියෙන අවබෝධය ඉතාම අඩුයි. අපේ අධ්‍යාපනයේ ඉතාම බරපතල විදිහට අර්බුදයට ගිහිල්ලා තියෙනවා. අපි උගන්වන බොහෝ දේ අපේ ජීවිතයට අදාළ නැති දේවල් උගන්වනවා. ඉතින් අපි කවුරුත් දන්නෝනේ. අදාළ නැති දේවල් බොහෝ දේවල් උගන්වනවා. ඉතින් අදාළ නැති දේවල් උගන්වපුවම ජීවිතේ වෙනම යනවා, ඉගෙනගත් ඒවා වෙනම යනවා. හරි අර්බුදයක්. නමුත් ඒක එහෙමයි කියලා කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන ක්‍රමවේදය එහෙමයි යන්නේ. නමුත් අපි ඉන්නවනේ අම්මලා තාත්තලා ඉන්නෝනේ. වැඩිහිටියෝ ඉන්නෝ, ආමුදුරුවෝ ඉන්නෝ, මෙහෙණින් වහන්සේලා ඉන්නෝ. අපි කවුරුත් ඉන්නවනේ. අපිට ජීවිතේ හරි දේ දරුවන්ට උගන්වන්න පුළුවන්. මේක අපි කරන්න ඕන පරිසරයට හානියක් නොවන විදියට. ඒ ක්‍රමයේ අපි දන්නවනම් අපිට ඒක කරලා පෙන්වන්න පුළුවන්. දරුවොත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්. ඒක තමයි. මේ අධ්‍යාපනයෙන් ඕක එන්නේ නැහැ සමහර වෙලාවට. අධ්‍යාපනයේ කිසිම විශේෂ ක්ෂේත්‍රයක ආචාර ධර්ම කියන කොටස උගන්වන්නේ නැහැ. නැති බව මම දන්නේ. මම විශ්වවිද්‍යාලේ ඉන්න නිසා දැන් අවුරුදු 36 වෙනි අවුරුද්ද විශ්වවිද්‍යාලේ ඉන්නේ. උගන්වන්නේ නැහැ. කිසිම විශේෂ ආචාර ධර්ම උගන්වන්නේ නැහැ. විෂය උගන්වනවා. විෂය හරි ප්‍රවීණයෝ. විෂය ප්‍රාමාණිකෝ. විශේෂඥයෝ. විෂයබද්ධ ආචාර ධර්ම උගන්වන්නේ නැහැ. විෂයබද්ධ ආචාර ධර්ම ඉගෙනුවේ නැතුණා මොකද වෙන්නේ? එම විෂය දැනුම ඕනෑම දෙයකට එයා පාවිච්චි කරනවා. විෂය දැනුම ඕනෑම දෙයකට පාවිච්චි කරනවා. ඒකයි බුදුදහමේ විෂය ඉගැන්වීමට වඩා විෂයබද්ධ ආචාර ධර්ම උගන්වන්න ප්‍රමුඛතාවය දෙන්නේ. හොඳයි. මම ওই කතාව උතනින් අමාර කරනවා. මට පුංචි මාතෘකාවකුත් ලැබුණා මේ ධර්ම දේශනාවට අදාළව. ඊට අදාළ ධර්ම පාඨයක් අපේ ධර්ම සාහිත්‍යයෙන් මම කියුවේ. ඒකට දැන් අපි අවධානය යොමු කරමු අපිට තියෙන කාල වේලාවේ හැටියට. විරාග කියන මාතෘකාව. විරාග. එතකොට විරාගෝ නිබ්බානං නිරෝධෝ නිබ්බානං ආදී වශයෙන් මේ විරාග කියන වචනේ අපේ ධර්මයේ යෙදලා තියෙනවා. සමහර තැන්වල විතරාගය යෙදලා තියෙනවා, සමහර තැන්වල විරාගය යෙදලා තියෙනවා. මේ දෙකේ අර්ථ දෙකක්. උදාහරණයක් ඇටියට මහා සතිපට්ඨාන දේශනාවේ මතක තියෙනවා නම් මතක ඇති කියලා මම හිතනවා. චිත්තානුපස්සනා කොටස මතක තියෙනවද? චිත්තානුපස්සනාවේදී කියනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා. මේ රාග විරාග රාග විතරාග දෙක අපේ මනසේ ඇති වෙන මනෝභාවයන් දෙකක්. මානසික තත්වයන් දෙකක්. ඒ කියන්නේ දැක්කම යම් යම් දේවල් ඇහැට පෙනුනම මනසේ ඇති වෙන තත්වයක් රාග කියන්නේ. හැබැයි රාග කිව්ව ගමන් දැන් අපි හුඟක් අය හිතන්නේ බොහොම බරපතල වැරැද්දක්, හරිම කැත දෙයක්, අශෝභන දෙයක්, අශික්ෂිත දෙයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නෑ, රාග කියන්නේ ධර්මතාවයක්. ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? ඊට අදාළ හේතුව යෙදුනම ඵලය එනවා. එතකොට අපේ මනසේ ඇති වෙන එක්තරා ධර්මතාවයක් රාග කියන්නේ. කොහොමද ඇති වෙන්නේ? රූප රාගය ඇති වෙන්නේ කොහොමද? රූපයක් දැක්කම අපේ ඇහැට රූපයක් දැක්කම අපේ හිතේ රූපය පිළිබඳ කිසියම් රංජනීය වීමක්, හිත රංජනීය වීමක්, එක්තරා විදියක සතුට වීමක් මේකේ තියෙන්නේ.
රාග කියන එකේ තියෙන්නේ රංජනීය වීමක්, සතුටු වීමක්. ඉතින් දැක්ක රූපේ පිළිබඳව අපේ හිත යම්කිසි සතුටු වීමක් වෙනවා. ශබ්ද රාගය. ඒ කියන්නේ ශබ්දය ඇහුනම ඒ ශබ්දයට අපේ හිත රංජනය වෙනවා. ගන්ධ රාගය. නහයට ගන්ධයක් දැනුනම හිත රංජනය වෙනවා, රාග වෙනවා. රස රාගය. රසයක් දැනුනම හිත සතුට වෙනවා. පොට්ටබ්බ රාගය. ස්පර්ශයක් පහසක් ශරීරයට දැනුනම හිත රංජනය වෙනවා. ධම්ම රාග. ඒ කියන්නේ මොකද්ද? සමහර දේවල් තේරුණාම වැටහුණාම, දේවල් එතන ධම්ම කියන්නේ ස්වභාවයන්. යම් යම් නොතේරි මේ දක්වා තේරුනේ නැති අපේ ජීවිතයට වැදගත් වෙන සමහර දෙයක් තේරුණාම, එකපාරට වැටහුණාම හිත රංජනය වෙනවා. යම් යම් දේ වැටහුණාම, තේරුණාම ධම්ම රාග. දැන් බලන්න මේ ටික ස්වභාවිකයි. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග, ධම්ම රාග. රාගය ඇති වෙන විදිය. එතකොට දැන් මෙතන රාගය මේ රංජනය වීම සිද්ධ වෙලා සතිපට්ඨාන දේශනාවේදී අපිට බුදුහාමුදුරුවෝ කියනවා සරාගං වා චිත්තං. හිත රාගයටපත් වෙයි. එතකොට සතිය පිහිටව ගන්න කියලා. සිහිය උපද්ද ගන්න කියලා. මොකද හේතුව අර ධර්මතාවයේ සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. හිත රංජනය වීම, හිත සතුටටපත් වීම, ප්‍රබෝධනය වීම, ප්‍රමෝදිත වීම, ඒකට තමයි රාග කියන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක වළක්වන්න බැරි නිසා සහ ඒකෙන් ඉස්සරහට අහිතකර දෙයක් සිද්ධ වෙන නිසා බුදුහාමුදුරුවෝ කියනවා රංජනේ වෙනකොටම සිහිය උපද්ද ගන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. හරිම වැදගත් මේක. සිහිය පිහිටුවාගත් තම ඕනම කෙනෙකුට, සිහි නුවණ වීර්යය තියෙන කෙනෙකුට හිතේ ඇති වෙන ඕනෑම මනෝභාවයක් පාලනය කරගන්න පුළුවන්. ඕනෑම මනෝභාවයක් පාලනය කරගන්න පුළුවන්. රාගය එවැනි මනෝභාවයක් පාලනය කරගන්න පුළුවන්. ඉතින් භාවනා කරනවා කියන්නේ ඕක. හිතේ රාගයක් ඇති වුණු වෙලාවේ සතිමත් වීම. එහෙම නැතුව රාගයක් ඇති වුණා කියලා ඒකට දුක් වීම හරි, ලැජ්ජ වීම හරි, තරහ වීම හරි. එහෙම නැත්නම් ඒ රාගය ඇති වෙන්න හේතු වෙච්ච රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය එක්ක තරහ වීම හරි. ඒකත් එක්ක රණ්ඩු කරගන්න යෑම හරි නෙවෙයි භාවනා කියන්නේ. භාවනා කියන්නේ තමන්ගේ හිතේ රාගයක් ඇති වුණු වෙලාවක සරාගං වා චිත්තං. ඒක ගැන සතිමත් වෙයි. අපිට සතිමත් වෙන්න පුළුවන්. අපි දැන් සතිය පුහුණු කරලා නම් තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ. එතකොට පුළුවන්කම තියෙනවා මේ රාගයෙන් ඉස්සරහට සිද්ධ වෙන්න පුළුවන් ගැටලුව වළක්වන්න. මොකද්ද රාගයෙන් රාගය ඇති වෙලා ඉස්සරහට වෙන්න පුළුවන් ගැටලුව? අපි රංජනය වූ, අපේ හිත රංජනය වූ අරමුණෙහි අපි ඇලෙනවා. ඒක නිසා බුදුදහමේ සමහර තැන්වල ඇලීමටත් රාග කියන වචනේ යොදලා තියෙනවා. රාග කියන වචනේ ඇතැම් විට අටුවාවල සහ ප්‍රසිද්ධ පරිවර්තනය වෙන්නේ ඇලීම කියලා. රාගයේ දෙවෙනි පරිවර්තනය. නමුත් රාග කියන්නේ ස්වභාවික සංසිද්ධියක්, ධර්මතාවයක්. හැබැයි මේකේ සිහිය පවත්ව ගන්න බැරි වුණ තැන තමයි මොකද වෙන්නේ? මේකේ ඇලෙනවා. රංජනයේ වීමෙහි ඊළඟ පියවර වෙන්නේ ඇලීම. ඒක නිසා මේ රාග කියන වචනේට අර්ථ සපයද්දී අපේ ධර්ම සාහිත්‍යයේ අටුවාවේ ප්‍රකට අර්ථය වෙන්නේ ඇලීම කියන තේරුම. ඇලීම කියන තේරුම. එතකොට චිත්තානුපස්සනාව උගන්වන්නේ මොකටද බුදුහාමුදුරුවෝ?
මහා සතිපට්ඨාන දේශනාවේ චිත්තානුපස්සනාව උගන්වන්නේ මොකටද? සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති කියලා. ඇයි උගන්වන්නේ? අර ඇලීම කියන එක වළක්ව ගන්න. ඇලීම කියන එක වළක්ව ගන්න. ඒක නිකන් සරල උදාහරණයක් කිව්වොත් අපේ සමහර දේවල් වල තියෙනවනේ අපි ඇලෙන ස්වභාවය පරිසරයේ තියෙන ඇලෙන දේවල් නේ කොහොල්ල තියෙනවා ලාටු තියෙනවා නැද්ද? පරිසරයේම නැද්ද ස්වභාවික දේවල්? තියෙනවනේ. ඉතින් අපිත් හදාගෙන තියෙනවනේ ඇලෙන දේවල්. ගම් වර්ග නැද්ද? හදාගෙන තියෙනවනේ ඉතින්. අපි ඒව පාවිච්චි කරනවා. පවිත් පලවන්න ගම් තියෙනවා, ලී යලවන්න ගම් තියෙනවනේ. ඔය අපි හදාගත්ත ලාටු තියෙන. කොස් ගෙඩියෙත් කොහොල්ල තියෙනවනේ. තව ඒවයි කොහොල්ල තියෙනවා. ලාවලු ගෙඩියෙත් කොහොල්ල තියෙනවා. කොහොල්ල තියෙන එක ඇත්තනේ. ඇලෙන සුළු දේවල් තියෙන එක හටගන්න එක පවතින එක ස්වභාවිකයි. අපි ඔය ඇලෙන සුළු දේවල් පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. සමහර තැන්වල අපිට අලවන්න ඕන වුණාම පැහැදිලිවම අපි පරිස්සමෙන් අතේ ගා ගන්න නැතුව උපකරණයක් අරගෙන ඒක ගාලා අදාළ දේ අලව ගන්න. තව අවස්ථාවල අපට ඕන වෙනවා ඇලෙන්නේ නැතුව ඉන්න. අතේ ගා ගන්න නැතුව කොහොල්ල වගේ කොස් ටික කපනකොට. දැන් බලන්න මේ හැම වෙලාවෙම අවශ්‍ය තැන අලවා ගන්නත් බැරි වෙන්නේ සහ අනවශ්‍ය තැන ඇලෙන්නේ සතිය නැති නිසා. ඒක කොස් වලවත් ගම් වලවත් කොහොල්ලෑවලවත් යුහුවලවත් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ අසතිමත් භාවය නිසා තමයි අපි එතන ගැටලුව හදාගන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සනාව උගන්වන්නේ ඇයි? සිතේ ඇතිවන මේ එක්තරා ධර්මතාවයක් ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. සරාගං චිත්තං මේ රංජනය වෙන හිත පාලනය කරගන්න බැරි වුණොත් ඒකෙන් අර ඇලීම කියන දෙයට යන්න පුළුවන්. මොකටද ඇලෙන්නේ? අර රූපේට. එහෙම නැත්නම් ශබ්දේට. නැත්නම් ගන්ධයට, නැත්නම් රසයට, නැත්නම් ස්පර්ශයට, නැත්නම් ඒ ධර්මතාවට ඇලෙන්නේ. ඇලුනම වෙන දේ අපි දන්නවා. ලෝභ, රාග වැනි වචන පාවිච්චි කරලා තියෙන්නේ ඒකයි. නේ? ලෝභෝ අකුසලං කියලා බුදුහාමුදුරු කියන්නේ ඒකයි. ඊට පස්සේ හිතේ ඇති වෙනෝ ලුබ්ධකමක්, ගේදයක්, ගිජුකමක් ඇති වෙනවා. ඇති වුණයින් පස්සේ ඉතින් එතන ඉඳලා සිද්ධ වෙන දේ අන්තයෙන් කියන්න ඕනේ නැහනේ. එතන ඉඳලා දුක්ඛ සමුදය වෙනවා. ගැටලු ප්‍රශ්න අරුබුදාරවුල් ඇති වෙනවා. අන්න ඒක නිසායි සරාගං චිත්තං අපේ හිත රංජනය වෙනකොට සරාගී වෙනකොට සිහි නුවණ පවත්වා ගන්න කියලා කියන්නේ. ඊළඟට මේ කමඨහනෙම තියෙනවා විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා. තව කොටසක්. එතකොට ඔතෙන්දී හුඟක් වෙලාවට විතරාග කියන වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ විරාග වගේ තේරුමකින්. විරාගයි විතරාගයි කියන්නේ වචන දෙකක්. විරාග කියනකොට ඒකෙන් අදහස් කරන්නේ රාගය නැහැ කියන අර්ථය. විතරාග කියලා කියන්නේ එක්තරා විදිහක දුර්වල තත්වයකින් නමුත් පවතිනවා කියන එක. දුර්වල තත්වයකින් නමුත් පවතිනවා. සමහර විට මේක හැංගිලා යටපත් වෙලා අනුසය වෙලා පවතිනවා අපේ චිත්තසංතානවල. එහෙම පවතිනවා. යටපත් වෙලා අපි අනුසය කියලා කියන්නේ. අනුසය කියන්නේ තියනවා එච්චර ප්‍රකට නැහැ, ප්‍රසිද්ධ නැහැ. අප්‍රකටව පවතිනවා. හැංගිලා වගේ පවතිනවා. නේ? ඒ වගේ අවස්ථා. එතකොටත් බුදුහාමුදුරුවෝ කියනවා
එතකොටත් සිහිය පවත්ත ගන්න කියනවා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. මේ රාගය අප්‍රකටව පවතිනවා. කොහොමද අප්‍රකටව පවතින්නේ? ඔන්න එක සැරයක් අපි දැකපු දෙයකට අපේ හිත රංජනය වෙනවා. අපේ හිත සතුට වෙනවා. හරියට ප්‍රබෝධමත් වෙනවා. ලොකු සතුටක් ඇති වෙනවා. ඇති වෙලා ඒක අපි හිතනවා ඒක එතනින් ඉවරයි කියලා. ඒ වුණාට ඕක යටපත් වෙලා තියෙන ඕක මතකයි. සංඥා ස්කන්ධේ ඕක තියෙනවා. තියෙනකොට ඕක සමහර විට ආයි මතක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම තියෙනවා. ඔය කියන්නේ සමහර වෙලාවට සින්දුවලත් මතක් වුණත් අමිල සතුට කියන පරණේව නේද? දැන් නෑ වුණාට මතක් වෙනවා. එතකොට මේ වර්තමාන මොහොතේ දැන් ඇති වෙන රාගය විතරක් නෙමෙයි අනුසේ වශයෙන් රාගය තියෙනවා අපේ හිතවල. මේ විතරාගම් කියන අවස්ථාවෙන් අදහස් කරන්නේ නැතුව නෙමෙයි. නැත්තම් ඕකට සිහිය පවත්තන්න දෙයක් නෑ නේ. නැති එකට මොකටද සිහිය පවත්තන්නේ? එහෙනම් සතිපට්ඨානයක් උගන්වන්න ඕනේ නැති එකට. මෙතන සරාගම් කියන්නේ බොහොම ප්‍රකටව තියෙන අවස්ථාව. විතරාගම් කියන්නේ අප්‍රකටව තියෙන අවස්ථාව, අනුසය අවස්ථාව. ඇයි බුදුහාමුදුරුවෝ අනුසය අවස්ථාවේ සිහිය පවත්ව ගන්න කියන්නේ? අනුසය උනත් තියනවනේ. අලු යට ගිනි වගේනේ. තියනවනේ. යම් වෙලාවක අලු යට ගිනි තියනකොට අලු හුළඟට ගිහිල්ලා ඉන්ධනයක් සැපයුනොත් ආපහු ගින්න ඇවිලෙන්න පුළුවන්. එතන ඉඩක් තියෙනවා පැහැදිලිවමනේ. අනුසේ වශයෙන් තියෙනකොට පරිඋත් ทาน වෙන්න විතික්කම වෙන්න ඉඩක් තියෙනවා. පරිඋත් ทาน කියන්නේ ආපහු මතු වෙලා එනවා. විතික්කම කියන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ විතරාග අවස්ථාවෙත් සිහිය පවත්ව ගන්න කියලා. විතරාග අවස්ථාව කියන්නේ උගාක්ම මේ කෙලෙස් යටපත් වෙලා තියෙන අවස්ථාව. කෙලෙස් කියනකටත් වඩා මේක ධර්මතාවයක් කියලා ගමු. යටපත් වෙලා තියෙන. යටපත් වෙලා තිබුණට මොකද? ඒකට වටපිටාව යෙදුනොත් එහෙම ආපහු මොකද වෙන්නේ? ආපහු මේක ක්‍රියාත්මක වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ එතන යොදලා නැහැ විරාගං වා චිත්තං කියලා යොදලා නැහැ. යොදලා තියෙන්නේ කොහොමද? විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා. ඒක දිගටම යොදලා තියෙන්නේ එහෙමයි. විත මෝහං විත දෝසං යොදලා තියෙන්නේ. නැත්තම් අමෝහං වා චිත්තං යොදන්න තිබුණානේ නේ. නෑ වචනේ හරියට යොදලා තියෙනවා. මොකද මේකේ තියෙන ප්‍රකට අපේ ඕනම මනෝභාවයක ප්‍රකට අවස්ථාවක් තියෙනවා. සහ අප්‍රකට අවස්ථාවක් තියෙනවා. අපි ওই දෙකට කියන්න පුළුවන් අනුසේ සහ පරිඋත් ทาน කියලා ධර්මයේ භාෂාවෙන්. දැන් මේ ධර්මයේ දන්නේ නැත්තුනේ හුඟක් ඉන්නේ මෙතන. වැඩි හිටියැත්ත හුඟක් ධර්මයේ දන්නේ නැත්තෝ. ඒ මට්ටමින් මම මේ බණ කියන්නේ. හැබැයි මේ අවස්ථා දෙකේදීම මේ ධර්මතාවය පවතිනව නොපවතිනව නෙවෙයි. පවතින නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සිහිය පවත්වා ගන්න. ඇයි සිහිය පවත්වන්න කියන්නේ? රාගය කියන්නේ රංජනය වීම කියන්නේ ගැටලු නිර්මාණය වෙන්න හේතු වෙන දෙයක්. හොඳට කල්පනා කරලා බලන්න. අපේ ජීවිතේ බොහෝ ගැටලු නිර්මාණය කරන්නේ රාගය විසින්. අපේ හිත රංජනය වුණු ඕනම එකක් අපි ලේසියෙන් අමතක කරන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. ඒ සතුට විඳින්න, ඒ ප්‍රබෝධනේ විඳින්න ඕනෑම වෙලාවක හිත සූදානම්. සමහර වෙලාවට ඒක තන නොතන පුද්ගලයා ආදී කිසි දෙයක් නොසලකා ඒක විඳින්න හිත සූදානම් වෙනවා. ඔන්න ඔතෙන්දි වරදිනවා.
ඒ වැරදීම වළක්ව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේදී මෙහෙම චිත්තානුපස්සනාවක් අපට උගන්වන්නේ. ඉතින් අපිට පුළුවන් වෙනවා මේක ප්‍රකටව තිබුණත් පාලනය කරගන්න පුළුවන් රාගය. අප්‍රකටව තිබුණත් විතරාගී මට්ටමින් තිබුණත් පුළුවන්. ඔහොම ගිහිල්ලා තවත් ඉස්සරහට පියවරක් තියෙනෝනේ චිත්තානුපස්සනාවෙන් ඉස්සරහ තව පියවරක් තියෙනෝනේ හතරවෙනි පියවර සතිපට්ඨානෙ මොකද්ද? සතිපට්ඨානේ හතරවෙනි පියවර ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවට ගියාම විතරාගී පියවරෙන් විරාගී පියවරට එන්නත් පුළුවන්. ඒක විදර්ශනාවෙන් කරන වැඩක්. ඒක සතියෙන්ම කරන්න පුළුවන් එකක් නෙවෙයි. වීරියෙන්ම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක විදර්ශනාවෙන් කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ අපි අර සියලු නාම රූප ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකටපත් වෙනවා. මොකද්ද? රූප රාගය කියලා හිතමුකෝ උදාහරණයක් ඇටියට. රූප රාගයට හේතු වෙන්න කරුණ මොනවාද? ඇහක් තියෙනවා. මොන ඇහැක්ද? පේන ඇහක් තියෙනවා. චක්කු ප්‍රසාදයේ සහිත ඇහක් තියෙනවා. ඊළඟට පේන්න රූපයක් තියෙන්න ඕන. වර්ණ රූපයක්, දිගක් පළලක් කුසක් මහතක් ගැඹුරක් තියෙන රූපයක් තියෙන්න ඕන. ආලෝකය තියෙන්න ඕන. ඔය දෙක හමු වුණාම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අපේ විඥානය වැඩ කරන්නත් ඕන. තින්නම් සංගති පස්සෝ. ඊට පස්සේ මේක පස්ස වෙන්න ඕන. එහෙම නැත්නම් කෙටි කාලීන මතකයට යන්න ඕන. පස්සපච්චය වේදනා. එහෙමයි වින්දනේ ඇති වෙන්නේ. අර රංජනේ වෙන්නේ එතකොට තමයි. දැන් ඔය සියලුම නාම රූප ඔතන නාම රූප ධර්ම ගොඩක් නේ ක්‍රියාත්මක වෙන්නේ. අපි තුල විතරක් නෙමෙයි බාහිර දේවලුත් මේකට සම්බන්ධයි. නාම රූප ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔය සියලුම නාම රූප ධර්ම වල යථාර්ථය තේරුම් ගත්තම යථා ස්වභාවය තේරුම් ගත්තම පුද්ගලයාට පුළුවන් වෙනවා ඔය නාම රූප ක්‍රියාවලිය කෙරෙහි උපේක්ෂාව වෙන්න. උපේක්ෂාව වෙන්න. මේක නරකයි මේක හොඳයි කියලා ඕවත් එක්ක ගැටෙන්නේවත් ඇලෙන්නේවත් නැතුව මුලා වෙන්නේ නැතුව මේක හොඳට තේරුම් අරන් මෙතන නාම රූප ක්‍රියාවලියක් නේද සිද්ධ වෙන්නේ. මම මේක එක්ක ගැටෙන්න අවශ්‍යත් නැහැ. මේකට ඇලෙන්න ඕන කමකුත් නැහැ. මේක මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් පවත්වන්න නොපවත්වන්නත් බෑ. ඉතින් ඕකට දඟලන්න ඕනෙත් නැහැ. කියලා ගැඹුරු අවබෝධයකට ගිහිල්ලා මේ නාම රූප ක්‍රියාවලිය කෙරෙහි උපේක්ෂා වෙන්න පුළුවන්. එතන තමයි අර විරාග තියෙන්නේ. ඒතර විරාග කියන තැන මොකද්ද තියෙන්නේ? දැන් අපි මේ නිවන් දකින්නවා කියන එක හරියට තේරුම් අරගෙනත් තියෙන්නේ බෑ. අපි හැමතිස්සෙම කියනවා මේක. විරාග කියන තැන තියෙන්නේ ගැඹුරු උපේක්ෂාවක්. මේ සියලු නාම රූප ධර්ම කෙරෙහි නිවනේ තියෙන්නේ උපේක්ෂාවක්. බුදුවරයාගේ ජීවිතේ රහතන් වහන්සේගේ ජීවිතේ සියලු දේ සිද්ධ වෙනවා. එසේම ඒ නාම රූප ධර්ම එසේම සිද්ධ වෙනවා. ඒව එක්ක ඇලීමක්, ගැටීමක්, මුලාවීමක්, දැඟලීමක් නැහැ. සියල්ල වටහාගෙන තියෙන, තේරුම් අරන් තියෙන. ඉතින් ඔය සියල්ලට වචනයක් කියනවා සංඛාර කියලා. දැන් මම අර කියපු පාලි පාඨයේ තියෙනවා නිවන ගැන කියනකොට මුලින්ම පද දෙකක් කියන බුදුහාමුදුරේ. ඒතං සන්තං ඒතං පනීතං. ඒක ශාන්තයි ප්‍රණීතයි කියලා. මොකද්ද මේ ශාන්ත ප්‍රණීත? ඊළඟට පොඩි විස්තර දෙකීපයක් කියන සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාර සමතෝ කියන්නේ මොකක්ද ඇත්තට? කොහෙද සමත වෙලා තියෙන්නේ? සමත වෙන්නේ අපේ හිත. අපේ හිත මේ සමත වෙන්නේ. සංසුන් වෙන්නේ. හිත සංස්කාර කිරිල්ල. සංස්කාර කරනවා කියන්නේ ප්‍රධාන වශයෙන් ගැටෙන එක, ඇලෙන එක සහ මුලා වෙන එක. ගැටිලා ඇලිලා මුලා වෙලා අලුතෙන් හදන්න පටන් ගන්නවා. මේක හරි නෑ මේක.
මං ඕක වෙන විදියකට හදනවා, මේක මෙහෙම හරි නෑ, අරම හදනවා, මෙහෙම හදනවා, අරම කරනවා, මෙහෙම කරනවා කීකේ නැද්ද බලන්න. ඇලෙනකොට ගැටෙනකොට මුලා වෙනකොට නැවත නැවත කෙරෙනවා. ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැත්තම් මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. අකුසල සංස්කාර කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් මොන හරි අපේ පැවැත්මට උවමනා කරන දෙයක් තියෙනවා නම් අපි ඒක ඉතින් කරනවා. නේ? පැවැත්මට උවමනා දෙයක් තියෙනවා නම් ඒක කරනවා. ඒක මේ සංස්කාර ගණයට වැටෙන්නේ නැහැ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරන දෙයක් නෙවෙයි. හුදු පැවැත්ම සඳහා අපි යමක් කරනවා නම් ඒක නිකන් හරියට උදාහරණයක් ඇට කිව්වොත් කන්න ඕන වුණොත් මොකද කරන්නේ? කෑම උයන්න බෑනේ. කෑම උයන්නේ නැතුව කන්නේ කොහොමද? කෑම උයන එක සංස්කාරයක් නෙවෙයි. හුදු පැවැත්ම සඳහා කරන දෙයක්. අවුවේ මැස්සෙන් පින්නෙන් බේරිලා ඉන්න ඕන නිසා ගයක් හදනවා. මේක තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කරන එකක් නෙවෙයි. කෑම උයන එක තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කරනවද? එහෙම නෑනේ. ඉතින් කන්න ඕන නිසා උයනවා. ඒ වගේ ඊටාම සරලයි මේක. ඕකට කිසිම ආකාරයේ අකුසල චෛතසිකයක් එකතු කරගන්නේ නෑ. ඒකයි තියෙන්නේ. එකතු කරපු ගමන්ම තමයි අර ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. ඉතින් විරාග කියන්නේ ප්‍රධාන වශයෙන් ඇලෙන පැත්ත. රංජනීය වීම නිසා හිත ඇලෙන පැත්තේ වෙන සංස්කාර සමතෝ. තව වචනයක් මෙතන තියෙන උපදීපටි නිස්සග්ගෝ. උපදීපටි නිස්සග්ගෝ. අපි ඔය රැස් කරන දේවල් තියෙනවා නේද? උපදී කියන වචනේ තියෙනවා රැස් කරනවා කියන අර්ථය. රැස් කරනවා, එකතු කරනවා, රාශීභූත කරනවා කියන තේරුම තියෙනවා. සමහර විට සරාග වුණාම අපි ඒව රැස් කරනවා. සරාගයේ තියෙන. ඒ කියන්නේ අපි රංජනීය වුණොත් යමක් අපි යමක් පිළිබඳව සතුටටපත් වුණොත් අපේ හිත අපිට ඕන ආපහු ඒකෙන් ආයෙ සතුටු වෙනවා. එහෙනම් මේ සතුටු වෙන දේවල් අපි එකතු කරන්න පටන් ගන්නවා. එහෙම එකතු කරන රැස් කරන. උපදී. නමුත් විතරාග වුණාම විරාග වුණාම මෙතන විතරාගෝ නිබ්බානං කියන්නේ කොහොමද කියන්නේ? විරාගෝ නිබ්බානං. විතරාගෝ නිබ්බානං කියන්නේ එහෙම දෙන්නේ නැහැ කොහෙවත්. හැබැයි සමහරු සින්දුවේ නම් ලියන විතරාගි බුදු පියේ කියලා. ඉතින් ගීත රචකයාට ඔය තේරෙන්නේ නැහැ නේ. විරාග විතරාග දෙක තේරෙන්නේ නැහැ. ඒ වුණාට එයා ලියනවා. එයා හිතන විතරාග කියන්නේ විරාග කියන්නේ දෙකම එකයි කියලා. විතරාගෝ නිබ්බානං කියන්නේ නැත්තේ මොකද? එතන තියෙනවා අලු යට ගිනි වගේ. ඒක නිසා නිබ්බාන ගැන කියනකොට කියලා තියෙන්නේ විරාගෝ නිබ්බානං. සබ්බ සංඛාර සමතෝ උපදීපටි නිස්සග්ගෝ. රැස් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතන විඳලා ඉවර කරනවා. දැන් මේ රංජනය අපේ ස්වභාවය එහෙමයි. එතන එක විඳලා මේක දැක්කනම් දැකලා සතුටු වෙලා ඉවර කරනවා. ආයෙ උස්සන් ගිහිල්ලා තියාගෙන ආයෙ සතුටු වෙන්න දැගලිල්ලක් නැහැ. නමුත් ආපහු නැවත මේක අරන් ගිහිල්ලා ආයෙ විඳින්න ඕන නිසා ආයෙ එකතු කරනව රැස් කරනවා. උපදී. නමුත් නිවනේ තියෙන ස්වභාවය තමයි උපදී පටිනිස්සග්ගෝ. ආයෙ රැස් කරන්න ඕනේ නැහැ. ඕනේ නැත්තේ මොකද? එතන විඳලා අතහැරලා දාන. විඳින්නේ නැහැ නෙවෙයි ඈ. දැන් බුදුහාමුදුරුත් එක තැනකදී කියනවා ආනන්ද මේ චාපාල චේතිය රමණීයං ආනන්ද චාපාල චේතියං. ආනන්ද චාපාල චේතිය රමණීයං කියන්නේ රමණීයං කියන වචනේ කොහොමද අපි සිංහලට පරිවර්තනය කරගන්නේ? ලස්සනයි. ආනන්ද මෙතන පොඩ්ඩක් ඉඳලා යන් ඉතින්. ලස්සන බලලා යන්. දැන් ඕකනේ හුඟ දෙනකොට කරන්න බැරි. ලස්සන බලලා යන්න බෑ. එක්ක සෙල්ෆි ගහන්න ඕන. නැත්තම් මේ ලස්සන එකෙන් කෑල්ලක් හොරකම් කරයන්න ඕන. ඕක තමයි ලෙඩේ. ඒ ලෙඩේ නෑ රහතන් වහන්සේ.
නිවන් දැක්ක කෙනාට එහෙම එකක් නැහැ. එයාට ඒක විඳලා යන්න පුළුවන්. ඒක බලලා ඒක ගැන සතුටු වෙලා ඒක එතන තියලා ගිය හැකි. ඒකයි මේ කියන්නේ. ඒ මට්ටමට එනකොට අපි විරාගෝ, ඒකයි නිබ්බාණං කියන තැන යෙදෙන්නේ විරාගෝ නිබ්බාණං කියලා. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ එහෙම. අපේ මනස හොරු කරගන්න ඕනේ එහෙම. ඕනම දෙයක් සිහියෙන් විඳින්න, ඒක ගැන සතුටු වෙන්න බදන්න එපා. ඒක අරගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒක මගේ කරගන්න නෑ. ඒක වින්දා සතුටු වුණා ඉවරයි. ඒ මට්ටමින් යන්න පුළුවන්. ඉතින් ওই විදිහට කියනවා විරාගෝ කියන වචනෙට ළඟට තවත් වචනයක් තියෙනවා ඒකේ. නිරෝධෝ නිබ්බාණං කියලා. විරාගෝ වෙනකොට ඇත්තටම නිරෝධෝ, ඒ කියන්නේ නිරෝධ කියන්නේ නිරවුල් වෙලා කියන එකයි. ප්‍රශ්න ඔක්කොම නිරවුල් වෙලා කියන එකයි නිරෝධ කියන්නේ. ඔක්කොම ගැටලු ලිහිලා ඉතින්. ගැටලු ලිහිලා. මේ මිනිස්සයා ජීවත් වෙනවා, ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් කරනවා. පවත්වනවා නම් පවත්වනවා, ඒවා එක්ක ගැටෙන්නේ නැහැ. ඒවා බදාගන්න යන්නේ නැහැ. ඒවට මුලා වෙන්නේ නැහැ. කොච්චර නිදහස්ද බලන්න. ඔය නිදහස් මනස පවත්ව ගන්න බැරිද? පුළුවන්. පුළුවන්. අපි කාටත් පුළුවන්. බුදුහාමුදුරුවෝ මිනිස්සෙකුට කරන්න බැරි කිසිම දෙයක් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ මිනිස්සෙක්. අපි මේ දවස්වල සිහිපත් කරන්නේ බුදුහාමුදුරුවෝ මේ වෙසක් සමයේ. බුදුහාමුදුරුවෝ මිනිස්සෙක්. මිනිස්සෙකුට විරාගී වෙන්න පුළුවන්. හැබැයි ඒක පියවර 3කින් වෙන්නේ. මුලින් අපි ඉන්නේ සරාගී. ඊළඟට අපි වීතරාගී. ඊළඟට අපි විරාගී. එහෙම තමයි. එහෙම පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේක හැබැයි මොකුත් නොකර, රූප නොබලා, ශබ්ද නාහ, ගන්ධ රස පහස නොවිඳ යම් යම් දේ වටහා ගන්නේ නැතුව කරන වැඩක් නන් නෙවෙයි. භාවනාවේදී එහෙම කියලා නැහැ. මේක කරන්න ඕන දෙයක්. චක්කුණා රූපං දිස්වා, ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මතකද? අර ගුරුවරයාගේ ශිෂ්‍යගෙන් බුදුහාමුදුරුවෝ අහනවානේ, ඕගොල්ලොන්ගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වනවද කියලා. ඉතින් කියනවා අපේ ගුරුවරයා උගන්වන. කොහොමද උගන්වන්නේ? චක්කුණා රූපන්න පස්සති, එහෙන් රූප බලන්න එපා කියලා අපිට උගන්වනවා. සෝතේන සද්දං නසුනාති. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක පුතේ ඉන්ද්‍රිය භාවනාව නෙමෙයි. ඒක මේ අන්ධයන්ගේ බීරංගේ වැඩක් නේ. ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි නානුභ්‍යංජනක් ගාහි. නේ. අන්න එතෙන්ටනේ සිහිය ඕන. ඒ මොකද අපිට රූප නොබල ඉන්න පුළුවන්. දැස් දෙක වහන් ඉන්න පුළුවන්. කන් වල ඇබ ගහගෙන ඉන්න පුළුවන්. නාසය වහගෙන ඉන්න පුළුවන්. කටේ මොකුත් නොදා ඉන්න පුළුවන්. ඇඟේ මොකුත් ස්පර්ශ වෙන එක වළක්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක තමයි සිහිය තියාගන්න කියලා කියන්නේ. ඕව සිද්ධ වෙනකොට සිහිය තියාගත්ත කෙනාට තමන්ගේ හිත රංජනය වෙනකොට, අපේ මාතෘකාව රාග. රාග කියන්නේ ධර්මතාවයක්. රංජනය වීම කියන එක ස්වභාවික දෙයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. හිත රංජනය වෙනකොට සිහියෙන් ඉන්න කියලා කියන්නේ. හිත රංජනය වෙන එක වළක්වන්න බෑ. ඒක වළක්වන්න යන්නත් එපා. එතකොට වෙන වෙන ලෙඩ හැදෙයි. ડિප්‍රෙෂන් වගේව හැදෙන්නේ ඒකට එහෙම ගියාම තමයි. මානසික ආතතිය දැන් සමහර ඒවායි හැදෙන්නේ ඒක නිසාම තමයි. ඒ කියන්නේ හිතේ ස්වභාවික ක්‍රියාදාමයට ඉඩ දීලා තියන්නේ බුදුදහමේ. ඒකට බාධා කරන්නේ නැහැ. බාධා කරපු ගමන් මානසික ආතතිය හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ විකෘති මානසික භාවයන් ඇති වෙන්න පටන් ගන්නවා. මානසික විකෘතිතා ඇති වෙන්න පටන් ගන්නවා.
බුදුහාමුදුර එහෙම කියන්නේ නැහැ. බුදුහාමුදුර කියන්නේ හිතේ ක්‍රියාකාරකම් වලට ඕම ඉඩ දීලා හැබැයි සිහිය තියාගන්න. මොකද හිත කියන්නේ ඕනම වෙලාවක අයාලේ යන්න පුළුවන් එකක්. සිහිය තියාගත්තොත් අපිට හිත පාලනය කරගන්න පුළුවන්. මේ රංජනීය වෙන හිත, රාග වෙන හිත විතරාගී බවට පත් කරලා විරාගී බවටත් පත් කරගන්න පුළුවන්. බැරි නෑ. උත්සාහ කරලා බලමු. ඔය තමයි බුදුහාමුදුරුව අපිට දීපු මඟ පෙන්නේ. ධර්මදේශනාවේ කාලය ඉවරයි. එහෙනම් අපි මෙතකින් හමාර කරනවා ධර්මානුශාසනාව. අන්තර්ජාලය ඔස්සේ අපි සමග එක්වුණු කල්යාණ මිත්‍රයන්, ඒ වගේම පේරාදෙණිය මහා විහාරස්ථ සුභාරතී ධම්ම මණ්ඩපයට එකතු වුණු පින්වත් ඔබ, අපේ නායක හමුදුරන් වහන්සේ, මෙහෙණින් වහන්සේලා ඇතුළු මේ ධර්ම දේශනාවට අහුම්කන් දුන්නු පින්වත් ඔබ හැම දෙනාටම මේ ධර්මාබෝධය මේ ජීවිතයේදීම විතරාගී මනසක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක්, ආලෝකයක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, පේරාදෙණියේ ශ්‍රී